ඉඳගෙන මෙහෙට කතා කරන්නේ. එතකොට පොඩි අකුසල ධර්මයේ ආදී අපි වත්තුම සූත්‍රයෙන් එක පෙන්වන්නේ මේ මහණෙනි සිත කෙලසන පාප ධර්මය මොනවද කියලා. සිත කෙලසන අපගේ හිත එක පාටම මේ කෙලිසිලා යන්නේ අපිට තේරෙන්නේ නැහනේ. දැන් කවුරු හරි අපිට බැන්නොත් එම අපි ආනේ හොඳයි ඈ කියලා අහන්නේ නැහනේ. නේද? අපිත් ඒකට කේන්තියක් යනවා තරහක් යනවා. එතකොට දැන් ඔය අපි මගේ කියලා අල්ලගෙන තියෙන දෙයක් කවුරු හරි ඒකට ලාභහානියක් කරනවා දැක්කොත් එහෙම මට කමන්නේ කියලා එහෙම අනුකම්පාවක් ඇති වෙන්නේ නැහනේ. තරහක් නේ ඇති වෙන්නේ. මගේ දෙයකට ලාභහානිය අන්න ඒ වගේ ඇයි ඒක සිද්ධ වෙන්නේ? මොකද්ද කොහොමද වෙන්නේ කියන එක මෙතනදි පෙන්නනවා. මේ තථාගතයන් වහන්සේ පෙන්නනවා ඔය හිත කිලුටු කරන අකුසල හිත කිලුටු කරන අකුසල තියෙනවා. ඒවා තමයි කුණු. දැන් අපි ඔය ගෙදර අතුපතු ගාලා දාන්නේ කවුරුත් ආවොත් එහෙම කියනවානේ මේ අපේ අතු ගාලා නැහැ ගේ කුණු ගොඩ කියලා. අපේ හිත ඇතුලේ කුණු පෙවුනොත් එහෙම කාටවත් මොනවා කරයිද? නේද? පැත්ත හරියෙන්නේ නැතිනවා. මේක ඇතුලේ පුදුමාකාර කුණු ගොඩක් අපේ වැටිලා තියෙන්නේ. මේක සුද්ධ කරගත්ත අය තමයි අපි කියන්නේ අර මාර්ගයේ ගිහිල්ලා ඉන්න අය කියලා. සෝවාන් සකෘදාගාමී අනාගාමී ඒ පැත්තේ යන අය. එතකොට අනිත් අයගේ අර මිදුල් අතු ගාලා නැහැ, ගේ අතු ගාලා නැහැ, මකුළු දැල් පිරීලා, රොඩු පිරීලා වගේ තමයි මේ මනස ඇතුළේ. ඔක්කොම කුණු තියෙන්නේ. හරි ජරාව. ඒ එකම වැසිකිලි වල උලුත් තියෙනවා. කුණු ගඳ ගන්න ඒවත් තියෙනවා. සමහරුන්ගේ එහෙම බලන්න කතා කරොත් එහෙම හොන්ත පදයකින්ම නේද පටන් ගන්නෙ. එක්ක කාට හරි බැනපු ගමන් නේද ඉන්නේ. ගෙවල් වල එහෙම. තව කෙනෙකුට නිකන් ආයි මූණවල වල කිසි එලියක් නැහනේ. ආයි එහෙම ප්‍රවාහගත්තු ගමන් ඉන්නේ. කොයි දැන් එතන තියනවද මේ අර හිතේ සැනසීම. තමයි එක පවුල තුල. දරුවා අම්මා තාත්තා බිරිඳ ඒ තුල කොයි දැන් නිවන තියනවද? නිවීමක් තියනවද? දහමක් හොයාගන්න පුළුවන් වෙයිද? ධර්මයක් අවබෝධ කරගන්න පුළුවන් වෙයිද? කලබල වෙලා පුලාපුයි. බෑ. දවසින් දවස තප්පරෙන් තප්පරේ අකුසල් ගොඩ ගහන්නේ. හරිද? එයා යනවා පායි. නිරයි ජීවත්ව ඉන්නකොට මේ මනුලොව මනුස්ස ලෝකෙ තුල තියෙනවා අපායක්. ඒකට ඉස්සලා වැටෙනවා. මනුස්ස ලෝකෙ තුල ඉස්සලා අපායක් තියෙනවා. නිරයක් තියෙනවා. ඔය හැම එකෙම මම කියලා තියනව නේද අන්ත දෙකක් තියෙනවා කියලා. දෙපැත්තක් පෙන්නනව නේද? එහෙනම් මේ මනුස්ස ලෝකෙත් එකක් තියෙනවා. හරිද? අපායක් තියෙනවා, නිරයක් තියෙනවා. මේ අපෙන් පස්සේ ඒකට වැටෙනවා මේ මනුස්ස රූපෙන්ම ඒකේ සැරිසරනවා. ඒ කියන්නේ එයා මහා ලොකු දුක්ඛයකට වැටෙනවා යා කරන ක්‍රියාවත් එක්ක කර්මයක් එක්කලා. හරිද? ඊට පස්සේ ඒ තැන තමයි බුදුන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි